අද අපි ත්‍රිකෝණයක ජ්‍යාමිතිය ගැන කතා කරමු. මුලින්ම ත්‍රිකෝණයක් ගත්තාම ඒකේ ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණ තුනේම එකතු අංශ 180යි කියලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ ත්‍රිකෝණේ කෝණ ටික ABC කියලා නම් කරොත් A ධන B ධන C සමානයි අපිට අංශක 180යි කියලා එකතුව ගන්න පුළුවන්. අපිට හේතුව විදිහට ලියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අංශක 180යි කියලා. ඊළඟට කතා කරමු දෙවෙනි එක ගැන. ඒකේ තියෙන්නේ අභ්‍යන්තර කෝණ අරගහම ත්‍රිකෝණයක පාද දික් කරගත්තාම අපිට හදා ගන්න පුළුවන් බාහිර කෝණ කියලා එකක්. ඒතර ඒ හැටි වෙන බාහිර කෝණ තුනේම එකතුව අංශ 180යි කියලා අරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් කෝණ තුන ABC කියලා නම් කරොත් A ධන B ධන C සමානයි අංශක 360යි කියලා. ඊළඟට අපි කතා කරමු තුන්වෙනි එක ගැන. ඒකේ තියෙන්නේ මෙහෙම එකක්. ත්‍රිකෝණයක එක් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියලා කියන්නේ. ඒ කියන්නේ මම දැන් ඔය C කෝණයේ තියෙන පාදය දික් කරපුවාම ඒ හැදෙන C කෝණය ඒ C වලට අභ්‍යන්තර සම්මුඛ කෝණය. ඒ කියන්නේ 180 ඍණ C. ඒ හැදෙන කෝණයට සම්මුඛ කෝණ දෙක තියෙනවනේ. ඒ කියන්නේ A කෝණේ B කෝණේ. ඒ දෙකේ එකතුව තමයි C කෝණයට සමාන වෙන්නේ කියලා තමයි මේකෙන් කියන්නේ. කියන්නේ AB ධන සමානයි C කියන එක. ඊළඟට කතා කරමු හතරවෙනි එක ගැන. ඒක තියෙන සමද්විපාද ත්‍රිකෝණයක් ගැන. සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ මොකද්ද? පාද දෙකක් සමානයි. ඒතකොට මේ ත්‍රිකෝණේ හැටියට AB සමානයි BC වෙලා තියෙනවා. එතකොට මොනවා හරි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි කියලා කියන්නේ ඒ පාද දෙකට සම්මුඛ කෝණ සමාන වෙනවා කියන එකමයි. කියන්නේ මේක AB කියන පාදයට සම්මුඛ වෙලා තියෙනවා A කියන කෝණේ. BC පාදයට සම්මුඛ වෙලා තියෙනවා A කියන කෝණේ. ඒ කියන්නේ AB සමානයි BC. එම නිසා BAC කෝණය සමානයි BC A කියන කෝණය. ඊළඟට අපිට තියෙන අවසානම ත්‍රිකෝණ ප්‍රමේය මෙහි කියන්නේ මෙහෙම එකක්. දැන් අපි කලින් එකේ කතා කරේ පාද දෙක සමානයි නම් කෝණ දෙක සමාන වෙනවා කියලානේ. සමද්විපාද ත්‍රිකෝණයක මේකත් සමද්විපාද ත්‍රිකෝණයක්. ඒතර මේක කියන්නේ ඒකේ විලෝමය. ඒ කියන්නේ අනිත් පැත්ත. මේක කියන්නේ කෝණ දෙක සමාන නම් පාද දෙක සමානයි කියලා. මේක සමාන වෙලා තියෙන කෝණ දෙක තමයි CAB සමානයි ABC. ඒ හින්දා BC සමානයි AC පාදය වෙනවා. මෙච්චරයි අපිට ඕ ලෙවල් වලට ඕන වෙන ජ්‍යාමිතිය තියෙන්නේ ත්‍රිකෝණ